සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් ආදරෙන් පිළිගන්නවා පන්හිද S3 YouTube channel එකට. ඉතින් අද දවසේ පලාපල විස්තරයයි ගේන්න යන්නේ. ඊට කලින් දෙයක් මතක් කරන්න ඕන. මේ පලාපල විස්තර වගේ සූක්ෂම ලග්නයට නෙවෙයි ගේන්නේ. වාගේ සූක්ෂම පෞද්ගලික කේන්දරයට නෙවෙයි. එහෙනම් පොදුවේ කියන කාරණාවල සුබඵල වර්ධනය කරගන්න අසුබඵල අවම කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒකට පොඩි ඉඟියක් තමයි මේ දෙන්නේ. channel එක subscribe කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මේෂ ලග්නය. මේෂ ලග්නය වාගේ ලග්නාධිපති රවි ශනි කුජත් එක්ක 12 වෙනි භාවයේ ගමන් කරමින් ඉන්නවා. ඒ වගේම අද දවසේ සඳු ගමන් කරමින් ඉන්නේ 9 වෙනි භාවයේ. ඉතින් මේ විස්තර වලට අනුව වාගේ අද දවස බොහොම යහපත් තැනක තමයි සිටිවිල්ල තියෙන්නේ. ඔය නොයිවසිලිමත් තමයි. නමුත් අද යම් තරමක පාලනයකින් වැඩ කටයුතු කරනවා. ඔයාට ඉක්මනින් කේන්ති අනේක ඉවසීම අඩු බව යම් තරමකට පාලනය වෙන්න මේ සඳු 9 වෙනි භාවයේ ගමන් කිරීම හේතුවක් වෙනවා. ඉතින් අද දවසේ ව්‍යාපාර කටයුතු රැකියා කටයුතු වල ඔයා අපේක්ෂා කරන ලොකු දියුණුවක් ලැබෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරන් යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඔයාට ලාභ ප්‍රයෝජන නොලැබෙන යාළු මිත්‍රයන් ලැබෙනවා ආශ්‍රයයට. සමහරට ඥාතීන් වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ ඒ අයගෙන් පරිස්සම් වෙන්න. මොකද ඔයාගෙන් සියල්ල අරගෙන ඔයාටම ප්‍රශ්න ගැටලු දාලා පැත්තකට වෙන්න පුළුවන් ඒ අය. ඉතින් ඒක නිසා කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න, අනිත් අය විශ්වාස කරන්න යන තැනදී හරියටම දැනගෙන අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් පෙර කුසල් බල ඉස්මතු වෙන කාලයක් වාගේ යන්නේ. ඒ හින්දාම නිතරම ආගම දහම පැත්තට නැඹුරු වීම වඩාත් යහපත්. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ ඔයාගේ ලග්නාධිපති 12 වෙනි භාවයේ කුජික තැනකින් ගමන් කරමින් ඉන්නවා. ඒ වගේම අද දවසේ සිටිවිල්ල 8 වෙනි භාවයේ, ඒ කියන්නේ සඳු 8 ගමන් කරමින් සිටිනවා. ඉතින් ඔයාගේ වියදම් පැත්ත වැඩි, විසිතුරු දෙයට අලංකාර දෙයට වියදම් දරන දවසක් අද. ඉතින් ඒක බොහෝ දුරට දෙන්න අතර මතකෙටුම් ඇති වෙන්න, ඒ වගේම තමන් බුද්ධිමත් තීරණ නොගන්න ලොකු හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා නිතරම සැලකිල්ලෙන් වැඩ කටයුතු කරන්න අවශ්‍යයි. කුජ සෙනසුරු රවි ග්‍රහ සංයෝගය ලාභස්ථානයේ තමයි තියෙන්නේ. ඉතින් ලාභස්ථානයේ ඉඳලා තමන්ගේ වැඩ කටයුතු වලට හරස් කැපෙන දේවල් හරහා තමන්ගේ ආදායම අඩු කරන බව තමයි පෙන්වන්නේ. ඉතින් එහෙනම් වෙනදට වඩා කල්පනාවෙන් තමන් කරපු වැඩේට අරමුණු ඇතුව අවධානය දෙන්න ඕනේ. අන්න එතනදී ඔයාලට සාර්ථක වෙන්න පුළුවන් වාසනාව ලැබෙනවා. ඒ කොහොම වුණත් කලාවට ලැබියාව තියෙන, ක්‍රීඩාවට ලැබියාව තියෙන ඇහැක් තියෙන ඔයා අද දවසේ ඒ වෙලේ කටයුතු වලට විදේශ අධ්‍යාපනයේට මූලික තැනක් දීලා වැඩ කටයුතු කරනවා. ඉතින් සාර්ථක අසාර්ථක බව තීරණය වෙන්නේ ඔයාගේ ඍජු සිතිවිල්ල මත නිසාම උත්සාහ කරන්න, විශ්වාසයෙන් වැඩ කරන්න. මිථුන ලග්නය. මිථුන ලග්නයේ ඔයාගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ රාහු බුධ සමග 9 වෙනි භාවයේ. ඒ වගේම අද සඳු ගමන් කරමින් සිටින්නේ ඔබගේ 7 වෙනි භාවයේ. ඉතින් ඒ අනුව ඔයාගේ රැකියාවේ දියුණුව, ඔයාගේ ව්‍යාපාරයේ ප්‍රගතියට වැඩ කටයුතු කරන දවසක් අද. ඉතින් ඔයාට ප්‍රසිද්ධිය ලැබෙනවා, මූලිකයෙක් විදිහට වැඩ කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන දවසක්. ඒ වගේම මෙන්න මේ වැඩ අධික වීම සහ රැකියාවේ කටයුතු දියුණු වීගෙන එනකොට ඔයාට මේ වැඩ අධික වීමේ පීඩනය අද දවසේ තියෙනවා. ඉතින් ලොකු වගකීම් දරන්න වීම මේකට හේතුවක්. ඒ වගේම තමයි අර තමන්ගේ ඉහළ පෙළයත් එක්ක නිතර මතගැටුම් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඉතින් ඉවසීමෙන් තමන් ගැන විශ්වාසයෙන් නිතරම කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ වගේම අර විනය කියන දේ පවත්වගෙන යන්න. විනයට පරිබාහිර දේවල් කරන්න ගිහින් තමන්ගේ සම්බන්ධතා ඇතුලේ උස් පහත් වීම ඇති කරගන්න එපා. ඉතින් ඒ වගේම සාමාන්‍යයෙන් අර නේද තමන්ගේ මාන්නය, තමන්ගේ ස්වාධීනත්වයේ මුල් කරගෙන ප්‍රශ්න ගැටලු ඇති කරගන්න එපා. ඒක ඔයාගේ රැකියාවට, ව්‍යාපාරයට වගේම ඔයාගේ පෞද්ගලික ජීවිතයටත් අදාළයි.
ඉතින් බුද්ධිමත්ව කටයුතු කළොත් අද දවස් වාට සාර්ථක වෙන්න පුළුවන්. කටක ලග්නය. කටක ලග්නේ වාගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ අද දවසේ 6 වෙනි භාවයේ ධනු රාශියේ. ඉතින් ඒ වගේම රවි සෙනසුරු කුජ 9 වෙනි භාවයේ ඉන්නවා. රාහු බුධ 8 වෙනි භාවයේ ඉන්නවා. ඉතින් මේ විස්තර වලට අනුව ඔයාට උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමේ වාසනාව, ඒ වගේම සංචාරය කිරීමේ හැකියාව කියන්නේ අද කෙටි දුර ගමන් යෙදෙන දවසක්. ඒ වගේම අපි හිතමු වන්දනා ගමන්, ඒ වගේම විනෝදචාරිකා, ඒ වගේ දේවල් සංවිධානය කරන්න, සැලසුම් කරන්න පෙළඹෙන දවසකුත් වෙනවා. ඉතින් ඒ වගේම ඒ දේවල් වලින් ලාභ ප්‍රයෝජන ලැබෙනවා. ඔයා අද දවසේ පියා එක්ක එතකොට ගුරුවරුන් එක්ක මතභේද ඇති කරගන්න පුළුවන්. ඉතින් බුද්ධිමත් වෙන්න මේ වගේ දේවල් වලට නොයා තමන්ගේ తত্ত্বය රැකගෙන බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම මේ පුණ්‍ය කටයුතු, තමන්ගේ ආගම දහමට බරව පුණ්‍ය කටයුතු කුසල් වල යෙදෙන එක ගොඩක් හොඳයි. ඉතින් අර තමන්ගේ අභිමානය හොඳයි, විශ්වාසය හොඳයි. නමුත් ඒක අධික තැනට අරන් ඒම, පමණට වඩා කියන තැනට පත්වීම අද දවසේ ඔයාගේ දියුණුව අඩාල කරන්න එකම එක හේතුවයි. සිංහ ලග්නය. සිංහ ලග්නයේ ඔයාගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ 8 වෙනි භාවයේ සෙනසුරු කුජත් සමග. ඉතින් සඳු ගමන් කරනවා 5 වෙනි භාවයේ. ඉතින් අද දවස ඔයාට අපි කියනවා මේ අර සැඟවුණු කුසලතා ඉස්මතු වෙන දවසක්. ඉතින් අෂ්ටමී රාෂ්ටිකයක් යනවා ඔයාගේ නැහැ බැහැ කිය හිටපු තැනදී ඔයා එක අභියෝගයක් වගකීමක් බාරගත්ත තැන ඒක හරියටම ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් දවසක් තමයි අද දවස. ඉතින් ඒ හින්දා ඔයාගේ අර සැඟවුණු කුසලතා, තමන්ගේ සැඟවුණු දැනුම පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා ගොඩක් ලැබෙයි ඔයාට. ඔයා මොන මට්ටමේ තරාතිරමේ හිටියත් ඒක ඔයාට පොදුයි. ඉතින් අර අහම්බෙන් සිද්ධ වෙන වියදම්, ඔයා අපේක්ෂා නොකළ වියදම් සිද්ධ වෙනවා. ඒ වගේම සෞඛ්‍ය ගැටලු පීඩා හදිසි ඇති වෙන්න පුළුවන් අවස්ථාවක් දෙනවා. ඉතින් ඔයා පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම අර දැන් සෞඛ්‍ය ගැන වෙනදට වඩා සැලකිලිමත් වෙලා ඒ අදාළ පරීක්ෂණ කරගෙන ඉන්න තැන අඳුර ගන්න එක වගේ ඉදිරි අනාගතයේ බොහොම සෞඛ්‍යමත්ව ජීවත් වෙන්න එක හේතුවක් වෙනවා. ඉතින් ඔයා අර අවදානම් සහිත ආයෝජන වලට අද දවසේ යන්න එපා. මුදල් යෙදවීම වලට ඒක ගොඩක් අවදානම්. ඔයාට ලාභ ලැබීම වෙනකොට ඔයාට වැයවීම වැඩි වෙන්න පුළුවන් ඒ හරහා. ඉතින් බුද්ධිමත් වෙන්න, ඔයාගේ ධනය ඔයා වැය කරන්නේ කොතෙන්ද කියලා හිතලා බලන්න. විශ්වාස නැත්නම් කරන්න එපා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නේ වාගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නවා රාහු බුධ සමග 6 වෙන්නේ. ඒ වගේම අද දවසේ සඳු ගමන් කරමින් සිටින්නේ 4 වෙනි භාවයේ. ඉතින් ඔයාට හොඳ හවුල් කටයුතු ආරම්භ කිරීමේ වාසනාව දෙනවා. ඒ වගේම ඔයා කරන දේෙන් හොඳම සේවයක් ලබා දෙන්න උත්සාහ කරන දවසකුත් වෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් හොඳ අවස්ථා ඔයාට අහම්බෙන් ලැබෙනවා. ඔයා විවාහ වෙන වයසේ ඉන්න තරුණ තරුණියක් නම් ඕගොල්ලන්ට අර විවාහය සම්බන්ධ යෝජනා අවස්ථා ගොඩක් එන දවසක් අද. ඔයාට හොඳ අවස්ථා ලැබෙනවා. ඉතින් ඒ දේවල් මගහැර ගන්න එපා. බුද්ධිමත්ව හිතලා බලලා හොයලා ඒ දේවල් වලට යොමු වෙන්න. ඉතින් අද සම්බන්ධතා ඇතුලේ දැනට පවතින සම්බන්ධතා ඇතුලේ විවිධ උස් පහත් වීම් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒකට එකම හේතුව වෙන්නේ ඔයාගේ ළඟම ඉන්න යාළුවා. ඔයාගේ සහකාරියගේ හෝ සහකරුවාගේ ළඟම ඉන්න යහළුවා හෝ යෙහෙළිය තමයි අද දවසේ වාගේ මේ තර්ක විතර්ක මත ගැටුම් වලට හේතුව වෙන්නේ. ඉතින් බුද්ධිමත්ව හිතලා බලලා වැඩ කටයුතු කරන්න. ඉවසීම සම්බන්ධතා ඇතුළේදී අත්‍යවශ්‍යයි අද දවසේ. ඒ දේවල් රැක ගන්න නම් ඉතින් එහෙම නොකළොත් වෙන්නේ වාට හදිසියේ වෙන්වීම වලට යන්න සිද්ධ වෙන එකයි. තුලා ලග්නය. තුලා ලග්නේ වාගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ 7 වෙනි භාවයේ. ඒ වගේම සඳු ගමන් කරමින් ඉන්නවා 3 වෙනි භාවයේ. ඉතින් ගොඩක් වෙලාවට තරඟ වලින් ජයග්‍රහණ විරුද්ධවාදීන් සමග කරන කටයුතු වලින් දිනන්නේ ඔයා අද දවසේ. ඉතින්
ඒ වගේම ඔයාගේ සර්විස් එක, ඔයාගේ රැකියාවෙන් ව්‍යාපාරයෙන් සර්විස් එක අද 100%යි. ඔයා අනුන් ගැන හිතලා වැඩ කරන කෙනෙක් තමයි කොහොමත්. නමුත් මේ ටික දවසක වෙලේ ඉඳලා ඔයාගේ තිබිච්ච නපුරු ගති අද දවසේ නම් පෙන්눔 කරන්නේ බොහොම හොඳ පුද්ගලයෙක් විදියට සමාජගත වෙනවා. ඉතින් ඒ වගේම සෞඛ්‍ය, මානසික පීඩා, ඒ වගේම ණයබර ඇති වෙන්න පුළුවන් දවසක්. ඉතින් ඒව ගැන නම් සැලකිලිමත් වෙන්න, නිකරුණේ ණය වෙන්න එපා. අර සාමාන්‍යයෙන් කෙනෙක් ණය දෙන්නම් ඔයාට ඕනේද කියලා අහපු බලයට හා දෙන්න කියලා ගන්න එපා අද දවසේ මුදල්. ඉතින් ඔයාට ඒක ගෙවා ගන්න අපහසු වෙනවා. ඒ වගේම ඔයාගේ දවසේ එදිනෙදා වැඩ කටයුතු කළ යුතු දේ සැලසුම් සහගතව කරන්න, පාලනයකින් කරන්න නැත්නම් සමහර දේවල් වගේ අතහැරෙන්න පුළුවන් අද දවසේදී. ඉතින් ඔයා නොකළ යුතු දෙයක් තමයි ඔයාගේ සෞඛ්‍ය ගැන අතහැරලා දාලා වැඩ කරන එක. අද අනිවාර්යයෙන්ම ඔයා සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුමයි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය ඔයාගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නවා. 5 වෙනි භාවයේ රවි, ශනි, කුජ විදිහට එතකොට සඳු ගමන් කරමින් ඉන්නවා දෙවන භාවයේ. ඉතින් අද දවසේ ඔයාට කොහොමද? ඔයාගේ නිර්මාණාත්මක හැකියාව, ආදරණීයත්වය, ඒ වගේම පවුල සබඳතාවල හෝ පවුල සම්බන්ධ වුණු සතුටුදායක දේවල් වලට අද ඔයාට මුහුණ දෙන්න පුළුවන් බොහොම හොඳ දවසක් කියලා මතක් කරනවා. ඉතින් ඔයා හැඟීම් වලට වහල් වෙලා විවිධ උස් පහත් වීම් මැද්දේ තමයි විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා, ආදර සම්බන්ධතා අරගෙන යන්නේ. ඉතින් විශේෂයෙන්ම ගොඩක් අර තමන්ගේ හිතේ සතුට සැනසීම අඩු කරලා දාන්න කරුණු යෙදෙන්න පුළුවන්. නමුත් ඒවා මැත්තේ එල්ලෙන්න එපා. පොඩි ප්‍රශ්න ඒවා ඇති වුණා, ඒවා විසඳගෙන අතහැරලා දාන්න. එහෙම නොවුනොත් අද දවස් වලට සතුටින් ඉන්න අමාරුයි. ඉතින් මේ අර නිර්මාණාත්මක වැඩවලට තව ටිකක් වැඩිපුර ફોකස් කරන්න. ඒක ඔයාලට ගොඩක් හොඳයි අද දවසේ. ඒ වගේම මේ අර කල්තියා තීරණ ගැනීම, අවසාන ප්‍රතිඵලය ගැන කල්තියා බියවීම තමයි අද දවසේ තියෙන දුර්වලතාවය. ඔයා ලෑස්ති වෙනවා තමයි. නමුත් අර ක්‍රියාත්මක පැත්ත හිතලා ඒ දේවල් බලාපොරොත්තු වෙනක අශුභයි. ධනු ලග්නය. ධනු ලග්නයේ ඔයාගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ 7 වන භාවයේ මිථුන රාශියේ. ඒ වගේම ලග්නෙන් තමයි අද දවසේ සඳු ගමන් කරමින් ඉන්නේ. ඉතින් අද දවසේ දීපල, යාන වාහන සම්බන්ධ හොඳ අවස්ථා ඔයාට ලැබෙනවා. ඒක විකුණන්න, මිලදී ගන්න ওই දෙකටම තමයි. ඉතින් ඒ වගේම ඔයාගේ පවුල, ඒ වගේම ඔයාගේ ළඟම සම්බන්ධතා, මේ දෙන්නගේ දේවල් ගැන ඔයාට ටෙන්ෂන් එනවා. ඒ කියන්නේ මානසික පීඩා එනවා, කලකිරීම, සිත් ඇවුල් ඇති වෙන්න පුළුවන්. ලොකු බරක් විදිහට, ලොකු වගකීමක් විදිහට මේ දේවල් ඔයාගේ ඔළුවට දැනෙන්න පුළුවන් දවසක් අද. ඉතින් ඔයා කළ යුතු දේ තමයි ඔයාගේ ෆැමිලි ලයිෆ් එකයි ඔයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකයි දෙක බැලන්ස් කරගෙන වැඩ කටයුතු කරන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නොවුණු තැනදී ඔයා බලාපොරොත්තු නොවුණු විදිහේ ගෙදරින් එන්න පුළුවන් විරුද්ධතා, ඒ වගේම සාමාන්‍යයෙන් ඔයාව ජජ් කරන එක, ඔයාව විනිශ්චය කරනවා. ඔයා මෙහෙම වෙන්නේ නැති, මෙහෙම වෙන්නේ නැති, පවුල ගැන හිතන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්න ඔයාට නිකරුණේ එන්න පුළුවන්. ඒ වගේම ගෙදරට වඩා පිටට හොඳයි කියන චෝදනාව එන්න පුළුවන්. ඉතින් ඒවා බොහොම සාමාන්‍ය දේවල් වුණත් ඔයා බුද්ධිමත් වෙන්න ඕනේ අද දවසේ. හැඟීම් වලට වහල් නොවි බුද්ධියට ඉඩ දීලා මේ ප්‍රශ්න විසඳ ගන්න. මකර ලග්නය. මකර ලග්නයේ ලග්නාධිපති සෙනසුරු ගමන් කරමින් ඉන්නේ රවි කුජ සමග 3 වෙනි භාවයේ. ඒ වගේම සඳු ධනු රාශිය ගමන් කරමින් ඉන්නවා 12 වෙනි භාවයේ. ඉතින් ඔයා අද සංනිවේදනය හොඳටම තියාගන්න ඕනේ. ඒ වගේම ඔයා සංනිවේදනය කරන තැන්වලදී වෙනදට වඩා ලාභ ප්‍රයෝජන ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කෙටි දුර ගමන් බහුලව යෙදෙන දවසක් අද. සමහර තැනකදී ඔයාට මේ වැඩ කටයුත්ත එපා වෙයි. නමුත් ඔයාට කොහොම හරි ධනාත්මක හිඳලා මේ දේවල් කරගෙන යන්න වෙනවා. ඉතින් ඒ වගේම තමන්ගේ ළඟම ඥාතීන්ගෙන් විරුද්ධතා, ප්‍රශ්න ගැටලු මතුවෙන දවසක්. ඉතින් ඒව ගැන පමණට වඩා සිතීමම ඔයාගේ දියුණුව අඩාල කරනවා. ඉතින් අන්න ඒ වගේ තැන්වලින් මග හැරලා ඉන්න. ඔයාගේ
ස්කිල් එක ඩිවලොප්මන්ට් වෙන විදිහට වැඩ කටයුතු කරන්න. ඔයාගේ සහජයෙන් ආපු හැකියාවක් දක්ෂතාවයක් තියෙනවා නම් ඒක ඔප්නාංගව ගන්න උපරිම උත්සාහ දරන්න. ඉතින් ඒ වගේම තමයි ෂණික තද කතාව නවත්තන්න. හිතුණු දේ කිව්වා. එතකොට අනිත් කෙනාට කියන දේ අහන්නවත් හිතෙන්නේ නැහැ. හේතුව ඔයා ටිකක් තදින් කතා කරනවා. ඔයාගේ අදහස් තදින් එළියට දානවා. එහෙම වෙන්න එපා. ඔයා බොහොම සංසුන් මනසින් හිතලා ධනාත්මකව හිතලා වැඩ කරන්න අද දවස ජය ගන්න පුළුවන්. කුම්භ ලග්නය. කුම්භ ලග්නේ වාගේ ලග්නාධිපති සෙනසුරු ගමන් කරමින් ඉන්නවා රවි කුජ සමග දෙවන භාවයේ. ඒ වගේම සඳු ලාභස්ථානයේ ගමන් කරමින් ඉන්නවා. ඉතින් ඒ අනුව අද දවසේ ඔයාගේ sannivedana හැකියාව ඒ වගේම ඔයාගේ ෆයිනෑන්ෂියල් ප්ලෑනින් මූල්‍යමය සැලසුම්කරණය ගොඩාක් ලොකුවට මේ ඉස්මතු වෙලා එන දවසක් වගේම ඔයාගේ කතාව මෙන්න මේ සාර්ථකත්වයට හේතු වෙනවා. අද දවසේ කතාව බලවත් ඔයාගේ. ඒ වගේම පවුලේ අයගේ දැන් ඔයා ඍජුව කතා කරද්දි පවුලේ අයව වැරදියට හිතනවා. ඒ වගේම තමයි ටිකක් වියදම් ප්‍රෙෂර් ඔයාට වැටෙනවා වැඩි. වෙනදට වඩා ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා පවුලේ අය වෙනුවෙන්. ඒ කොහොම වුණත් පවුලේ අය වැරදිවට හැ ගැනීම වලින් මුදව ගන්න නම් ඔයා ඒගොල්ලන්ට දෙයක් කරලා පෙන්නන්න, මුදල් ඉතිරි කරන්න. ඒ වගේම තමයි ඔයාගේ කේන්තියෙන් කරන කතාව වහාම පාලනය කරගන්න. එතකොට නිදහසේ ඉඳගෙන ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රශ්න ගැන බොහොම මැදිහත් සිතින් හිතලා විසඳ ගන්න. එහෙම නොවුණු තැන ඔයා ලොකු කරදරයක වැටෙනවා. ඔයාගේ මාන්නය, අභිමානය, මේ පවුලේ අයගෙන් එන චෝදනයි හැම දෙයකින්ම ඔයාගේ කිරණ ශක්තිය දුර්වල කරගන්න එපා. මීන ලග්නය. මීන ලග්නය වාගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ 4 වෙනි භාවයේ මිථුන රාශිය. ඉතින් ඒ වගේම සඳු ගමන් කරමින් ඉන්නවා 10 වෙනි භාවයේ. ඉතින් මෙන්න මේ ග්‍රහ බලපෑම් අනුව ඔයාගේ අර අපි කියන්නේ මයින්ඩ් පවර් එක වගේ පෞද්ගලික ජීවිතයේ යමක් කළ හැකි හැකියාව වර්ධනය වෙනවා. ඒ වගේම අදිෂ්ඨානශීලී ශක්තියක් පිළිබිඹු කරන දවසක් වෙනවා. ඉතින් ඒ වගේම කේන්තිය ස්ට්‍රෙස් එක සබඳතා ඇතුලේ තියෙන ස්ට්‍රෙස් එක තමයි අද දවසේ ඔයාගේ දිනුවට හරස් වෙන්නේ. ඉතින් ඒ වගේම ඔයා අපි කියමුකෝ බොහොම යහපත් විදිහට රසවත් කෑම බීම හදාගෙන පවුලේ අයගේ සතුට සැනසීම වෙනුවෙන් වැඩ කරන්න උත්සාහ කරන දවසක් අද. ඉතින් ඒ වගේම තමයි අර බලාපොරොත්තු නොවන අනපේක්ෂිත ක්‍රියාවන් වලට යන්න එපා. ඔයා යමක් පවුලේ අය වෙනුවෙන් කරනවා පවුලේ අය ඒක ලොකුවට ඇගීමකට ලක් කරන්නේ ඔයාට තරහ එනවා. ඒ තරහ ආපු පාර ඔයා ඍජුව කියලා දානවා, ඍජු දේවල් කරනවා වඩු නේද? ඒ වගේ දේවල් වලින් වැළකෙන්න. එතකොට ඔයාට අද දවසේ යහපත දියුණුව ඇති කරගන්න එක අමාරු වෙන්නේ නැහැ. ඉතින් ඔය විදිහට තමයි අද දවසේ ලග්න පලාඵලය අරගෙන ආවේ. ඔයාලට අද දවසේ ඇතුලේ ඔයාගේ ලග්නයට වෙන කාරණා අඳුනගත්තා නම් සුභ අසුභ සමසමව තියෙනවා නම් මේ දේවල් සුභ පැත්තටම හරව ගන්න උත්සාහ කරන්න. තමන් ගැන විශ්වාස කරලා දවස යහපත් කරගන්න. ඒ වගේම මුල් පියවර තියන්න. ඉතින් අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඕගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි. අදත් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.